පට්ට ලොකු රටක් මෙන්න පට්ට කැරෑත්. ඒකෝට ඒ වගේ ඉන්න අර හරක් జాතියක් අර අන්දේ කොහොම කැරකිලා ඇවිල්ලා මෙහෙම තියෙන්නේ. දැකද නේද? ඈ බයිසන් හරක් කියලා කියන්නේ. මාතර කියලා දාලා තියෙන එකනේ. 27 තීරි පන්තියක් පටන් ගන්න දැන් ළමයි හරිද? ඒක නිකන් අර වෙනම සීන් එකකට වෙනම ෆීලිං එකකට ඒකට හා කියලා කිව්වේ හේතුව මේ මේක හරිද? හා කියලා කිව්වේ මේක තමයි. මේකද හරිද? ටිකක් ඈතයි ටිකක් වෙනම නිකන් ට්‍රිප් එකක් ගිහලා වගේ තමයි ක්ලාස් එකක් පිළිවෙලට කරලා ආවේ. හරිද? එහෙම සීන් එකකට. ඒකින්ද හරි. ආගන්නකො මාතර ආව වෙන්න මාතර ඔන්ලයින් ක්ලාස් එක අපි රිවිෂන් පන්ති වල පේපර් ක්ලාස් වල ළමයි ඉන්නවනේ 25 26 30 පන්ති වල ළමයි ඉන්නවනේ. අපි රෝ එකට මං එන්නේ. මේ 25 26 පන්ති වලටත් මොන හරි දෙයක් කරනවා. සෙමිනාර් ටිකක් එහෙම කරන්න ඉන්නේ. මේ ඒ ටික අපි කරමු 25 26 කට්ටියත් ළමයින්ටත් 25 උන්ට විශේෂයෙන් මේ පාරේ ඉන්න කට්ටියට මොන හරි සෙමිනාර් ටිකක් කරමු. මොකද මාතර පන්ති බදද හවස් වරුවේ තියෙන්නේ. උදේ වරුවේ ඉතින් කොහොමත් ෆ්‍රී නේ. ඒක උදේ වරුවේ මොන හරි දෙයක් කරන්න පුළුවන්. හරිද? මම හිතන්නේ මාතර කෙමිස්ට්‍රි දවසත් උදේ බදාද උදේ තියෙන්නේ. අපි මොනවා හරි දෙයක් කරමු. හරි. මේ අර සෑහෙන කාලෙක නම් මේ ආසාවක් තිබ්බ දකුණු පැත්තේ දකුණු පළාත ගැන වෙනම රටක් නේ. රටේ වෙනම පන්තියක් කරලා ඉන්න පොඩි ආසාවක් තිබ්බා. ඒකින්ද හාගේ නැත්තම් මං සාමාන්‍යයෙන් නෑ. ඉතින් දැන් අවුරුදු ගානක ඉඳන් දැන් අවුරුදු 7-8කට කලින් ඉඳන් ඔය සාමාන්‍යයෙන් ගම්පහම ක්ලාස් පටන් ගන්න නුගේ කොට ඊට පස්සේ මොනවද කෑ ගල්ලානේ. හරිද? කළුතර රත්නපුර ඔය සාමාන්‍ය ළඟ ටවුන් ටිකනේ. ඒවැ ක්ලාස් පටන් ගන්න කතාව අර කිසිම හේතුවක් මත හෙල්ලුනේවත් නෑ. නුවරයි කුරුණෑගලයි තමයි අවුරුදු 10ක්ම හිටියේ. හෙල්ලුනේවත් නෑ. ආරාධනාව එහෙන් අනුරාධපුරෙන් කතා කරා මෙතෙන් කතා කරනවා ඔය හැම නගරකින්ම වගේ ළඟපාත්තේ නෙවෙයි කතා කරලා තියෙනවා. එතකොට මේ අය කිසිම හේතුවක් මත හෙල්ලෙන්නේ නැහැ කියලා හිටියේ. මේක අර වෙනම නිකන් හා කියලා කිව්වා. හරිද? රයිට්. එන්න. මේ උෂ්ණත්වය වැඩි කිරීම මේක 2000